Hello everyone, welcome back to my YouTube channel. මගේ වීඩියෝ වලට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ productive study vlog එකක්. උදේ පාන්දරට වෝල් එකට හරිම ලස්සනට හිරු එළිය වැටෙනවා. මේ හිතෙනිවන ලස්සන දර්ශනයත් එක්ක උදේ පාන්දර පාඩම් කරන්න පටන් ගන්නවා කියන්නේ මුළු දවසම මොටිවේට් වෙනවා. මම මේ අද කරන්න යන්නේ ඊයේ දවසේ මට ඉතුරුනේ වැඩ කොටසක්. ඉතින් මම අද to do list එකක් ලියන්නේ නැතුව තමයි මම අද මේ දවස ගෙවන්න හිතුවේ. ඒ කියන්නේ ඊයේ to do list එකෙන් ඉතුරු වුණ වැඩ කොටස තමයි මම අද කරන්න යන්නේ. ඔයාලටත් පාඩම් කරන්න කම්මැලි නේද? එහෙනම් එන්නකෝ මේ වීඩියෝ එක බලන ගමන් මගෙත් එක්කම පාඩම් කරන්න. මම ඔයාලට කියලා දෙන්නම් අලුත් දවසක් කොහොමද ප්‍රොඩක්ටිව් කරගන්නේ කියලා. ටිකක් උදේ පාන්දර නැගිටින්න පුරුදු වෙන එක අපේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍ය විදිහට උදේ වරුවේ වෙනත් වැඩ ටික ඉවරුනාට පස්සේ මම මුලින්ම කරන්නේ මං ආසම සබ්ජෙක්ට් එකෙන් වැඩ පටන් ගන්න ප්ලෑන් කරන එක. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා කැමතිම සබ්ජෙක්ට් එක මොකක්ද කියලා තෝරගෙන අන්න ඒ සබ්ජෙක්ට් එකෙන් උදේ පාන්දරම වැඩ පටන් ගන්න. ඔයාලා කැමතිම සබ්ජෙක්ට් එකෙන් වැඩ පටන් ගන්න කියලා කියනත් ලොකු හේතුවක් තියෙනවා. හිතන්නකෝ ඔයාලා කැමතිම සබ්ජෙක්ට් එක නැතුව ඔයාලා ටිකක් අකමැති සබ්ජෙක්ට් එකක් තෝරගෙන මුලින්ම උදේ පාන්දර වැඩ කරන්න පටන් ගත්තා කියලා. ඒක ඔයාට සෑහෙන්න බෝරින් වෙනවා. එතනින් එහාට ඔයාගේ ඉතුරු වැඩ කරන්නත් ඔයා ටිකක් කම්මැලියෙක් වෙනවා. කැමතිම සබ්ජෙක්ට් එක තෝරගත්තා කියලා හිතන්නකෝ. දැන් ඔන්න ඔයා පාඩම් කරන්න වාඩි වෙනවා. ඒත් හැබැයි ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් නැත්නම් ඔයාට ඒ වැඩේ හරියට කරගන්න වෙන්නේ නැහැ. ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඔයාට මොනවාම හරි ඇක්ටිවිටි එකක් කරන්න වෙනවා. ඉතින් එන්නකෝ මට ලැබුණ පාර්සල් එකක් අපි අන්පැක් කරලා බලමු. ඒකේ තියෙන්නේ ස්ටිකර් රෝල් එකක්. මම මේක ඕඩර් කරේ මගේ ස්ටඩි ටේබල් එකේ අලවන්න. මම හිතුවටත් වඩා ලොකු ප්‍රමාණයක් මේ රෝල් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඔයාලටත් මේ රෝල් එක ගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්නකෝ මම ඔයාලට ලින්ක් එක ෂෙයා කරන්නම්. මේ රෝල් එකේ කලර්ස් කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති කලර් එකක් සිලෙක්ට් කරන්න. මම ටේබල් මේකෝවර් එකක් ළඟදිම අරන් ඉන්නම්කෝ. එතකොට බලන්නකෝ මේ ස්ටිකර් එක කොහොමද ලස්සන කියලා. අපි ආයෙමත් යමුකෝ පාඩම් කරන්න. පාඩම් කරන අතරතුරේ මම ඔයාලට කියන්නම්කෝ ඊටු ටිකක් කොහොමද අපි මේ ප්‍රොඩක්ටිව් විදිහට ගෙවන්නේ කියලා. ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා වගේ ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් නම් ඔයාලට පුළුවන් ඇවිල්ලා ඔයා කැමතිම සබ්ජෙක්ට් එකකින් අද දවසේ වැඩ පටන් ගන්න. එකපාරට පැය ගාණක් එක දිගට වැඩ කරගන්න බැරි වෙයි. ඒත් විනාඩි 15ත් විනාඩි 25ත් අතර කාලයක් උත්සාහ කරලා බලන්නකෝ. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙත් පුළුවන් ඔයාට ඒ විදිහට දිගට වැඩ කරගෙන යන්න. එකින් එක්කෙනාට දවසේ පාඩම් කරන්න පුළුවන් කාලය වෙනස් වෙනවා. ඔයාට පාඩම් කරන්න හොඳම වෙලාව මොකක්ද කියලා තෝරගන්න එක ඔයාගේ වගකීමක්. එක්කෙනාට පාඩම් කරන විදිහත් වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කරන්නේ හොඳට අදාළ කරුණ කියවලා ඊට පස්සේ ඒක නැවත කොලයක ලියනවා. ඒ විදිහට ඒක මතක නම් මම ඉස්සරහට පාඩම් කරගෙන යනවා. ඔයාටත් පුළුවන් මම මේ කිව්ව ක්‍රමයේ පොඩ්ඩක් try කරලා බලන්න. තනියෙන් වැඩ කරන්න කම්මැලි කෙනෙක්ද? එහෙනම් ඔයාට පුළුවන් YouTube එකේ study with me කියලා search කරලා බලන්න. එතකොට වීඩියෝස් ගණනාවක් එනවා. කෙනින් කෙනාගේ ලස්සන වීඩියෝස් එනවා. ඉතින් ඔයාටත් පුළුවන් එයාලත් එක්ක එකතු වෙලා පාඩම් වැඩ ටික කරගෙන යන්න. ඒකත් ලොකු මොටිවේට් එකක් වෙනවා. ඔයත් මනි ප්ලාන්ට් ලවර් කෙනෙක්ද? අස්වල හිටවනවට වඩා මේ වගේ වතුර භාජනයක දාලා තියෙන එක අපිට මේන්ටේන් කරන්න ගොඩක් පහසුයි. ආයෙත් භාජනයේ වතුර සතියකට දෙපාරක්වත් මාරු කරන්න ඕන. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. අදට මම ගිහිල්ලා එන්නම්.